හයි අද මගේ දවස් 3ක් මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි හදන්නේ. මම දැන් මේ ඉන්නේ කැම්පස් එකේ. අද සඳුදා අපිට ප්‍රැක්ටිකල් දවසනේ. උදේ 8 ඉඳන් 12 වෙනකම්. පැය 4ක්. ඒක ඉවර වෙලා මම හිමම ආව අපේ ෆැකල්ටි කම්ප්ලෙක්ස් එකට පොඩි වැඩක් කරගන්න. ඒකත් ඉවර වෙලා අපේ දුවල බෝඩුවට යන්න හදන්නේ. අද නම් හොඳට නිදා ගන්නවා කියලා හිතේට. ඊයේ පාන්දර 3-4 වගේ වෙනකන් අද ප්‍රැක්ටිකල් එකට ලෑස්ති වුණා. උදේ 8ට කැම්පස් එකටත් ආපු නිසා හොඳටම නිදිමතේ හිටියා. විනාඩි 10ක් විතර යනකම් බස් එකක් ආවෙත් නෑ. මෙතන නම් ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේ තියෙන දේවුන්දර දේවාලය. අස්නේ වැඩි නිසා යාළුවා මම චූටි බීම් බෝතල් දෙකක් ගත්තා. යාළුවගේ එක නම් කිසිම රහක් නෑ. යා කොහොමද ගොඩක් හිතලා බලලා තෝරලා රස නැති එකම තමයි ගන්න. ඔන්න මේ අඟහරුවාදා අපේ බැච් එකේ ගිය අවුරුද්දේ යාළුවෙක් ඩෙන්ගු හැදිලා නැති වුණා. හෙටට අවුරුද්දක් වෙනවා. ඒ වෙනුවෙන් බැච් එකේ ළමයි එකතු වෙලා ළමා නිවාසයකට රැක් හෑම් වේල දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඒකට උදව්වක් දෙන්න තමයි යාළුවයි මායිත් මේ යන්නේ. ඇත්තටම අපි දැන් මේ වැඩේ ඉවර කරලා ආපහු එන ගමන් වීඩියෝ නම් ගත්තේ නෑ මම. අපි ඊට පස්සේ ආවේ පන්සලට යාළුවෝ වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න. ඊට පස්සේ ඒකත් ඉවර වෙලා අපි හැමෝම බෝඩිමට ගියා. පදාදා මම ගෙදර යන්න තමයි මේ හදන්නේ. කඩේට ඇවිත් රයිස් එකකුත් කාලා මේ කැත බීම බෝතලෙත් අරගෙන බස් එකට නැග්ගා. කොහෙට කොහොම පෑවුවත් මං ගෙදර එන දවසට අපේ පැත්තට නම් හොඳටම වහිනවා. ගෙදර ආවම ඉතින් අම්මගේ රස කෑම තමයි. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බයි බයි.